අද අපේ අලුත්ම ලොන්ඩරි එක පංචිකාවත කොටහේනේදී ඕපන් කරා. ඔයාලත් ලොන්ඩරි එකක් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් තමන්ගේ බිස්නස් එකක් විදිහට ශ්‍රීකාන්ත ගෲප් එකත් එක්ක එකතු වෙලා බ්‍රෑන්ඩ් නිව් ලොන්ඩරි එකක් මේ විදිහට පටන් ගන්න කැමති නම් මේ වීඩියෝ එක ටිකක් බලන්න. එතකොට ඔයාලට හොඳටම තේරෙනවා කොහොමද අලුත්ම ලොන්ඩරි එකක් පටන් ගන්න කියලා තමන්ගේ බිස්නස් එකක් විදිහට මේ ලොන්ඩරි එකට ඉන්වෙස්ට් කරේ මිස්ටර් දිනේෂ්. ඔහු chartered accountant කෙනෙක්. ඔහුගේම audit firm එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්කම යාට ඕන වුණා side business එකක් විදිහට wife එක එකතු වෙලා යාගේ මේ වගේ බ්‍රෑන්ඩ් නිව් ලොන්ඩරි එකක් පටන් ගන්න. ඉතින් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වුණත් රට ඉන්න කෙනෙක් වුණත් තමන්ගේ බිස්නස් එකක් කරන කෙනෙක් වුණත් ඔයාට පුළුවන් සයිඩ් බිස්නස් එකක් විදිහට ශ්‍රීකාන්ත එකට ඇවිල්ලා තමන්ගේ ව්‍යාපාරයක් විදිහට මේ වගේ ප්‍රීමියම් ලස්සන ලොන්ඩරි එකක් පටන් ගන්න. ට්‍රැක් කරන හැටි කිසිම දෙයක් ඔයාලා දැනගන්න ඕනේ. අපි සම්පූර්ණයෙන්ම ඔයාලව ට්‍රේනින් කරනවා කොහොමද තනිය ලොන්ඩරි එකක් කරන් යන්නේ කියලා. අපේ සෝෂල් මීඩියා channels වල තියෙන වීඩියෝස් කස්ටමර් කමෙන්ට්ස් දැන් බලන්න. එතකොට ඔයාලට හොඳටම තේරෙනවා කොහොමද ඔයාගේ ලොන්ඩරි එක පටන් ගන්න ඕනේ කියලා. කොටහේනේ අපි අලුත්ම ලොන්ඩරි එක කරපුවා නේ. ඉතින් මිස්ටර් දිනේෂ් කොහොමද ඔයාගේම කමර්ෂල් බිල්ඩින් එකේ ලොන්ඩරි එක පටන් ගත්තේ අද නේද කොටහේනේ? ඔව් අපේම ගරාජ් එකේ. ඉතින් කොහොමද එතන වර්ගඩි 200ක් වගේ නේ? ඔව් 220ක් වගේ තියෙන්නේ. ඉතින් පොඩි ස්පේස් එකක් ඒනට හොඳටම ඇති ස්ටාර්ටින් ලොන්ඩරි එකකට. ඉතින් දිනේෂ් කියන්නකෝ ශ්‍රීකාන්ත එකට ට්‍රේනින් ආව සති දෙකක් විතර ආවනේ හිට විට. කොහොමද? සති දෙකක් වගේ. හොඳටම ගත්තා ට්‍රේනින් එක මැක්සිමම්. හැම පැත්තෙම අන්තිම දවසත් ඇවිල්ලා ඩවුට් ටික ක්ලියර් කරගෙන දැන් හොඳටම තියෙනවා කොන්ෆිඩන්ට් එකක් තියෙනවා. තනියෙන් හරි කරන්න පුළුවන්. කරන් යන්න පුළුවන් දැන් නේ. කොටේ ට්‍රේනින් කරලා කරගෙන යන්න පුළුවන්. ට්‍රේනින් සුතාව තව දෙන්නෙක් නේ. ඉතින් පංචිකාත කොටේ හොඳටම බිසි ඒරියා එකක් මේ හරිය ලොකු පොටෙන්ෂල් එකක් තියෙවි. දිනේෂ්ගේ ලොන්ඩරි බිස්නස් එකට. ඉතින් දිනේෂ් අපේ ට්‍රේනින්ග්ස් කොහමද හොඳට කියලා දුන්නාද අපේ ට්‍රේනර්ස්ලා? හොඳටම කියලා දුන්නා. ඒ කියන්නේ හැම පැත්තම අයනින්ග්ස් කියලා දුන්නා, මැෂිනරි, එන කොස්ටිං එක, ඩ්‍රයි ක්ලීනින් සයිඩ් එක, ඩ්‍රයි ක්ලීනින්, කිමිකල් හොඳ හැම පැත්තම පැහැදිලි දැන්. තනියෙන් කරන්න පුළුවන් තව දෙන්නෙක් දාලා. තව දෙන්නෙක් එක්ක නේද? ඉතින් දිනේෂ් chartered accountant කෙනෙක් හිටපු ඉතින් account firm එකත් අතහැරලා මේ laundry business එකට ආවේ. දිනේෂ් හොඳට මේකේ costing ගැන study කරානේ. ඔව් costing profit margin එකත් පොඩ්ඩක් වැඩි අපිට. මාන්සයකට ගන්න පුළුවන් profit එක. right. ඉතින් දිනේෂ් මට ඇත්තටම මේ ටැමිල් වලින් ටිකක් කියන්නකෝ. මොකද අපේ ටැමිල් කස්ටමර්ස්ලා ගොඩ ඉන්නවා. මට ටැමිල් ලැන්ග්වේජ් එකෙන් චුට්ටක් කියන්න කොහොමද laundry training එක සහ ඒ කියන්නේ දැන් நான் கொட்டையினால் திறந்திருக்கோம் புது லாண்ட்ரி. ஸ்ரீகாந்தால தான் வந்து 2 வீக்ஸ் மாதிரி ட்ரைனிங் எடுத்தது. அதில் எல்லாம் டோட்டல் ட்ரைனிங் எடுத்தோம். அவ்வளோ அயனிங், கெமிக்கல், அங்கால மெஷினரிஸ், எப்படி பில் பண்ணுறது, கவுண்டர், ஃபுல் எல்லா ட்ரைனிங்குமே எடுத்தோம். அதில் காஸ்டிங், கெமிக்கல் எப்படி சூஸ் பண்ணுறது, எப்படி போடுறது மெஷினுக்கு எல்லாம் எடுத்து ஃபுல்லாக இப்போ ஒரு தனியாக ஒரு லாண்ட்ரி ஒன்று செய்கிற அளவுக்கு வந்துட்டோம். ஃபுல் ட்ரைனிங் அதில் எடுத்தது. ஸ்டாஃப்ஸுக்கும் கொடுத்துருக்கு ட்ரைனிங். ස්ටාෆ්සුම් ජොයින් பண்ணோன்னா பெரிய அடுத்த ලෙවලුக்கு போகலாம். ඉතින් දිනේෂ් කියන්නේ ලොන්ඩරි එක අලුතෙන්ම කරන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට කොහොමද ශ්‍රීකාන්ත යත කියලා බය නැතුව ලොන්ඩරි එකක් මේ විදිහට පටන් ගන්න පුළුවන්ද? ඔව් බය නැතුවම ට්‍රස්ට් එකේ පටන් ගන්න පුළුවන්. බොස් උත් හරි හොඳයි, ෆ්ලෙක්සිබල්. වෙන ස්ටාෆ්ස්ලාත් ඒ වගේ තමයි. කෙලින්ම ගිහිල්ලා කතා කරලා අපොයින්ට්මන්ට් එකක් හරි ගත්තොත් හොඳයි. ඉන්ටර්නෙට් එකේ ෆුල් වෙබ්සයිට් එක තියෙනවා ශ්‍රීකාන්ත කියලා. එතකොට මම ඉන්ටර්නෙට් එකේ තමයි කෝල් කරලා බැලුවේ. ඊට පස්සේ අපොයින්ට්මන්ට් එකක් අරගෙන කෙලින්ම ගියා මට ට්‍රස්ට් එකක් ආවා කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ තවත් ස්ටඩි කරලා ඩිසයිඩ් කරලා අන්තිමට ගියා. ගිහලා දැන් හොඳටම පුහුණු වෙලා තින්නේ. දියවයි දුස්තු දිනේෂ්. ඉතින් අපි නැවතත් ඒගේ සර්විස් රෙපස් ඉදිරියේදී හම්බෙමු. thank you ශ්‍රීකාන්ත එක්ක එකතු වෙලා ලන්ඩ්‍රි කරාට. මගේ ස්පෙෂල් thanks for MD ට ගොඩක් සපෝට් කරා. thank you very much. Thank you දිනේෂ්. ලොන්ඩරි එක කියන්නේ ක්ලීනින් බිස්නස් එකක්. ලෝකේ තියෙන හොත්තටම ප්‍රොෆිට් කරන්න පුළුවන් එකම බිස්නස් එක ලොන්ඩරිස්. මොකද ක්ලීනින් හරිම ලේසි වැඩක්. රෙදි වොෂ් කරා, ඩ්‍රයි ක්ලීනින් කරා, අයන් කරා, ප්‍රෙස් කරා, මුදල් ගත්තා. මතත් ඒ සර්විස් එක සේම් කස්ටමර්ටම දිගටම කරන්න තියෙන්නේ. ඉතින් මේක හරිම ලාභයි. ලෝකල් ක්‍රවුඩ් එකේ අයගේ රෙදි හොටෙල්ස් වල, ෆැක්ටරි වල, ගාමන්ට් වල, හොස්පිටල් වල රෙදි කන්දක් වගේ ලොන්ඩරියට ඇවිල්ලා ගොඩ ගැහෙනවා. මේකක්ම දිනපතා කරන්න තියෙන එකම සර්විස් එකක් මේක. හැමෝම දිනපතාවට මුදල් දෙනවා යාළගේ රෙදි වොෂ් ට්‍රයි කරගෙන. කිසිම අවදානමක් නැහැ. බාණ්ඩලවියක් නෙවෙයි, ප්‍රොඩක්ට් සේල් එකක් නෙවෙයි, රෝ මැටීරියල්ස් දාලා ප්‍රොඩක්ට් එකක් හදලා විකුණන බිස්නස් එකක් නෙවෙයි, සර්විස් බිස්නස් එකක්. ලෝකේ තියෙන්නේ ක්ලීනින් බිස්නස් තමයි කරන්න ඕන බිස්නස්. මොකද අවදානමක් කියලා නාමයක් නැහැ මේ බිස්නස් එකේ. අහිංසක සරල බිස්නස් එකක්. එන්න ශ්‍රීකාන්ත එකට ඇවිල්ලා ඔයාගේම අලුත් ලොන්ඩරි එක පටන් ගන්න කෝල් කරන්න අපේ හොට්ලයින්ස් වලට. අපි පැයක් කාලෙට කියලා දෙනවා ලොන්ඩරි එකක් කරන විදිය. ෆ්‍රී කන්සල්ටේෂන් එකක්. ඉතින් එක දවසක් එන්න බොරලස්කු මේ ආඩ් එකට ඊට පස්සේ ෆෑ කන්සල්ටේෂන් එක පස්සේ ඩිසයිඩ් කරන්න කොහොමද ඔයාගේ ලොන්ඩරි එක කරන්න කියලා.